තාක්ෂණය අනාගතය හමුවන තාක්ෂණික නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. AI තාක්ෂණය ඔබ නොදත් පැත්තක් ගැන AI සෙවුම් යන්ත්‍ර 10ක් ගැන අපි ඉක්මනටම කතා කරමු. එහෙනම් අපි ඉක්මනටම යමු වීඩියෝ එකේ විමසුම් වලට නිවැරදිව සංක්ෂිප්ත හොඳින් පරිශන කර පිළිතුරු ලබා දීම සඳහා නිර්මාණය කර ඇති උසස් AI බලෙන් ක්‍රියාත්මක වන සෙවුම් යන්ත්‍ර. ඉතින් මේ AI එකේ ක්‍රියා කරන ආකාරය දක්වන පරිශීලකයන් විමසුම් ඇතුළත් කරන ආකාරය එහි AI ආකෘතීන් භාවිතයෙන් සකසනවා. එය අදාළ තොරතුරු සඳහා වෙබය පිරික්සයි දක්ව සංශ්ලේෂණය කරයි සහ සාරාංශගත කර පිළිතුරක් ඉදිරිපත් කරයි. පරිශීලකයන් ඉක්මනට දක්වන ලද මූලාශ්‍රම ප්‍රතික්ෂේප කිරීම හෝ පසු විචාරණ ප්‍රශ්න ඇසීමෙන් තවදුරටත් ගවේෂණය කළ හැකිය. භාවිතා වන අවස්ථා ගත්විට සංකීර්ණ මාතෘකාවල පරීක්ෂණ කිරීම, නිශ්චිත ප්‍රශ්න සඳහා ඉක්මනින් පිළිතුරු ලබා ගැනීම, සංක්ෂිප්ත ආකෘතීන් වන නව විෂයක් ගැන ඉගෙනීමට. ඇන්ඩියන් පරිශීලකයන් සංවාදාත්මක හා අවබෝධාත්මක සෙවුම් අත්දැකීම් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති ඊළඟ පරම්පරාවේ සෙවුම් යන්ත්‍රයකි. ඇන්ඩීහි විශේෂාංග සංවාදාත්මක අතුරුමුහුණද, ඍජු පිළිතුරු, දෘශ්‍ය හා අන්තර්ක්‍රියා ප්‍රතිඵල පෞද්ගලිකත්වයට කේන්ද්‍ර කරගත් AI බලගැන්වීම සාරාංශකරණය. ඇන්ඩීහි ක්‍රියා කරන ආකාරය. පරිශීලකයන්ට ඔවුන්ගේ සිතින් ඇන්ඩීහි සියුම් තීරුවේ ටයිප් කර ඇන්ඩීහි විමසුම සකසයි. අභිප්‍රාය තේරුම් ගනී. එහි අදාළ තොරතුරු විභේ සොයයි. පසුව ඒ දත්ත සංශ්ලේෂණය කර පැහැදිලි සංවාදාත්මක පිළිතුරු ඉදිරිපත් කරයි. බොහෝ විට දෘශ්‍ය හා අමතර සන්දර්භයක් සමග. අනෙක් සෙවුම් යන්ත්‍ර වගේම U.com යන ඊළඟ පරම්පරාවේ සෙවුම් යන්ත්‍රයක් වන අතර පරිශීලකයන්ට ඔවුන්ගේ අදහස් අත්දැකීම් පාලනය කිරීමට ඉඩ සලසයි. AI යන්ත්‍රය ඉගෙනීම සමග ගොඩනගාගත් එය පුද්ගලාරෝපිත දැන්වීම් රහිත හා පෞද්ගලිකත්වය කේන්ද්‍ර කර සෙවුම් ප්‍රතිඵල ලබා දෙයි. සාම්ප්‍රදායික සෙවුම් යන්ත්‍ර මෙන්ම U.com පරිශීලකයන් ඔවුන්ගේ සෙවුම් අතුරුමුහුණට අභිරුචි කිරීමට සහ යෙදුම් කෙරෙන වේදිකාවට ඒකාබද්ධ කිරීමට ඉඩ සලසයි. එය එදිනෙදා සෙවුම් සහ විශේෂිත කාර්ය යන දෙකටම බහුකාර්ය මෙවලමක් බවට පත් වී ඇත. U.com විශේෂාංග Customizable Search Experience, AI බලෙන් ක්‍රියාත්මක වන ප්‍රතිඵල, පෞද්ගලිකත්වයට පළමු ප්‍රවේශය, යෙදුම් හා ඒකාබද්ධ කිරීම, සංවාද AI, U-chat වල. දැන්වීම් රහිත විකල්පය. ඉතින් හා තාක්ෂණික වෘත්තිකින් සඳහා සකස් කරන ලද AI පාලිත සෙවුම් යන්ත්‍රයකි. ඒ තාක්ෂණික ප්‍රශ්නවලට නිරවද්‍ය හා කේන්ද්‍රීය පිළිතුරු සපයන අතර පරිශීලකයන්ට ගැටලු ඉක්මනින් හා කාර්යක්ෂමව විසඳීමට උපකාරී වේ. සාම්ප්‍රදායික සෙවුම් යන්ත්‍ර මෙන් නොව ක්‍රමලේඛන භාෂා, රාමු හා තාක්ෂණික ලියකියවිලි තේරුම් ගැනීම සඳහා ෆයින් ප්‍රශස්තීකරණය කර ඇති අතර එය තාක්ෂණික කර්මාන්ත ඕනෑම කෙනෙකුට අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත් කරයි. ෆයින්හි ලක්ෂණ හේත කේන්ද්‍රීය පිළිතුරු, AI බලෙන් ක්‍රියාත්මක වන සෙවීම, ලේඛනගත කිරීම හා ඒකාබද්ධ කිරීම, පියවරෙන් පියවර පැහැදිලි කිරීම, වේගවත් බව හා කාර්යක්ෂම බව, ස්වභාවික භාෂා අවබෝධය. ෆයින් ක්‍රියා කරන ආකාරය. පරිශීලකයන් සෙවුම් තීරුවේ තාක්ෂණික ප්‍රශ්නයක් හෝ ගැටලුවක් ඉදිරිපත් කරන විට AI විමසුම සකසයි. සන්දර්භය තේරුම් ගනී. එහි තාක්ෂණික සම්පත් දත්ත සමුදාය සොයයි. පසුව ඒ සංක්ෂිප්ත පිළිතුර ලබා දෙයි. බොහෝ විට කීප කොටස් ලේඛන වෙත සම්බන්ධව පියවරෙන් පියවර ප්‍රතිශත ලැබේ. සඳහා ඵලදායීතාවය හා නිර්මාණශීලීත්වය ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර දුන්නා වූ AI බලෙන් ක්‍රියාත්මක වන වේදිකාවකි. එය කාර්ය ස්වයංක්‍රීයව කිරීමට, අදහස් ජනනය කිරීමට හා බුද්ධිමත් බව අවබෝධය ලබා දීමට නවීන කෘත්‍රිම බුද්ධිය භාවිතා කරයි. එය වෘත්තිකයන්, සිසුන්, නිර්මාණකරුවන් හා බහුකාර්ය මෙවලම් බවට පත් කරයි. ඔබ ව්‍යාපෘති කළමනාකරණය කරන්නේද? අදහස් කරන්නේද? මොලේ කුණාටු කරන්නේද? එය දත්ත විශ්ලේෂණය කරන්නේද? ඔබේ වැඩ ප්‍රවාහය සරල කිරීමට, ඔබේ වෙබ්වේ අගුල් හැරීමට POC AI මෙහි සිටී. POC AI විශේෂාංග කාර්ය ස්වයංක්‍රීයකරණය, අදහස් උත්පාදනය, දත්ත විශ්ලේෂණය, සහයෝගීතා මෙවලම්, ස්වභාවික භාෂා සැකසීම, අභිරුචිකරණය කළ හැකි වැඩවාහන. POC AI ක්‍රියා කොම AI යනු පුද්ගලාරෝපිත ආකර්ශනීය පරිශීලක අත්දැකීමක් ලබා දීම සඳහා සෙවීම, සොයා ගැනීම හා අන්තර්ගත සැකසීම ඒකාබද්ධ කරන නව්‍ය AI දාමනය කරන වේදිකාවකි.
ඔබ තොරතුරු සොයන්නේ නම් නාමාත්‍රක ගවේෂණය කරන්නේ නම් හෝ ප්‍රවීණතා පිළිබඳව යාවත් කාලීනව සිටියහොත් කොමෝ AI අදාළ උසස් තත්ත්වයේ ප්‍රතිඵල ලබා දීම සඳහා උසස් යන්ත්‍ර ඉගෙනීම හා ස්වභාවික භාෂා සැකසීම භාවිතා කරයි. එය සෙවීම වඩාත් දක්ෂ, වේගවත් හා වඩාත් අවබෝධාත්මක කිරීමට නිර්මාණය කර ඇත. කොමෝ AI ප්‍රධාන ලක්ෂණ: පුද්ගලීකරණය කළ සෙවීම, අන්තර්ගත සොයා ගැනීම, දෘශ්‍ය සෙවුම් ප්‍රතිඵල, AI බලගැන්වූ නිර්දේශය, සංවාදාත්මක සෙවීම, පෞද්ගලික අත්වේර කේන්ද්‍රගත වීම. කොමෝ AI ක්‍රියා කරන ආකාරය: පරිශීලකයන් සෙවුම් තීරුව විමසුමක් හෝ උනන්දුවක් දක්වන මාතෘකා ඇතුළත් කරයි. එහි ඇල්ගොරිතමය විමසුම් විශ්ලේෂණය කරයි. සන්දර්භය තේරුම් ගනී හා බහු මූලාශ්‍ර හරහා සෙවුම් කරයි. එය පහසුවෙන් සැරිසැරීමට හැකි අතුරු මුහුණ තත්ත්වවල සෙවීම් ප්‍රතිඵල, දෘශ්‍ය අන්තර්ගත හා පුද්ගලාරෝපණ නිර්දේශ මිශ්‍රණයක් ලබා දෙයි. එමෙන් යන පරිශීලකයන් වැඩ ප්‍රවාහන විධිමත් කිරීම නිර්මාණය කර ඇති අදහස් ජනනය කිරීම හා දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට බලය ලබා දෙන අතිනවීන AI වේදිකාවකි. යන්ත්‍ර ඉගෙනීම හා ස්වභාවික භාෂා සැකසීම තාක්ෂණ සමග ගොඩනගා ඇති ජෙමිනි යන නවෝත්පාදන කාර්යක්ෂම සඳහා AI උපයෝගී කර ගැනීම බලාපොරොත්තු වෘත්තික කණ්ඩායම් පෝෂණය සඳහා බහු කාර්යමය ජෙමිනිහි ප්‍රධාන ලක්ෂණ: වැඩ ප්‍රවාහ ස්වයංක්‍රීකරණය, නිර්මාණාත්මකව හා අදහස් උත්පාදනය, දත්ත විශ්ලේෂණය හා තීක්ෂණ බුද්ධිය, සහයෝගීතා මෙවලම්, ස්වභාවික භාෂා අන්තර්ක්‍රියා, අභිරුචිකරණය කළ හැකි විසඳුම්. ජෙමිනි ක්‍රියා කරන ආකාරය: පරිශීලකයන් ඔවුන්ගේ කාර්යයන් අදහස් වේදිකාව ඇතුළත් කරයි. ජෙමිනි AI ආදානය සකසයි, සන්දර්භය තේරුම් ගනී හා විසඳුම් යෝජන හා ස්වයංක්‍රීකරණය සපයයි. පරිශීලකයන්ට වඩා දක්ෂ හා වේගවත් වැඩ කිරීමට උපකාර කිරීම නිර්මාණය කර ඇති Microsoft 365 යෙදුම තුළ ඇතුළත් කර ඇති AI පාරිත සහයකි. OpenAI GPT බලය උපයෝගී කරගන්න විවීම, දත්ත විශ්ලේෂණය ඉදිරිපත් කිරීම නිර්මාණය කර ඇති තවත් බොහෝ දේ සඳහා සහාය වේ. Word, Excel, PowerPoint, Outlook වැනි කණ්ඩායම් මෙවලම් හා බාධාකින් තොරව ඒකාබද්ධ වන අතර පුද්ගලයන් හා කණ්ඩායම් සහයෝගයෙන් කටයුතු කරන ආකාරය හා නවෝත්පාදන ආකාරය පරිවර්තනය කරයි. මෙහි ලක්ෂණ: AI බලෙන් ක්‍රියාත්මක ලිවීම සහාය, Excel හි දත්ත විශ්ලේෂණය, PowerPoint හි ඉදිරිපත් කිරීම නිර්මාණය, Outlook හි විද්‍යුත් තැපැල් කළමනාකරණය, කණ්ඩායම් තුළ සංයෝගීතාවය, ස්වභාවික භාෂා DeepSeek යන බලගත සෙවුම් හා දත්ත විශ්ලේෂණ හැකියාවන් සැපයීම සඳහා අතිනවීන යන්ත්‍ර ඉගෙනීම හා ස්වභාවික භාෂා සැකසීම තාක්ෂණ උපයෝගී කරගන්න නව්‍ය AI වේදිකාවකි. DeepSeek හි හැකි ප්‍රධාන ලක්ෂණ: උසස් හැකියාවන්, දත්ත විශ්ලේෂණ හා තීක්ෂණ බුද්ධිය, ස්වභාවික භාෂා අන්තර්ක්‍රියා, අභිරුචිකරණය කළ හැකි විසඳුම්, දෘශ්‍ය මෙවලම්, පවතින මෙවලම් සමග ඒකාබද්ධ වීම. DeepSeek භාවිතා වන අවස්ථා: පර්යේෂණ, දත්ත විශ්ලේෂණය, තීරණ ගැනීම, කර්මාන්ත විශේෂිත යෙදවීම්. GPT යන OpenAI විසින් සංවර්ධනය කරන ලද උසස් AI භාෂා ආකෘතියක් වන අතර එය මිනිසාට සාමාන්‍ය පෙර තේරුම් ගැනීම සඳහා ගණනය කිරීම හැකියාවක් ඇත. ChatGPT හි ලක්ෂණ: ස්වභාවික භාෂා අවබෝධ, අන්තර්ගත නිර්මාණ, හේතුකරණ හැකියාව, අදහස් උත්පාදනය, ඉගෙනීමට හා අධ්‍යාපනයට බහුභාෂා සහාය, අභිරුචිකරණය බහුල අන්තර්ක්‍රියා. ChatGPT ක්‍රියා කරන ආකාරය: පරිශීලනයෙන් ChatGPT අතුරු ගුණ විමසුමක් හෝ ප්‍රශ්නයක් ඇතුළත් කරයි. ආකෘතියෙහි ඇල්ගොරිතම් භාවිතයෙන් ආදානය සකසා අදාළ සංයෝගී ප්‍රතිචාරයක් ජනනය කරයි. පරිශීලකයන් ප්‍රතිඥාන පිළිපහද කිරීමට පසු ඉතරම් ප්‍රශ්න අසීමට හෝ අවශ්‍ය පරිදි ගණනය කර හැකි අන්තර්ක්‍රියා භාවිත කිරීමට හැකිය.